ඩොකියුමන්ට් කොච්චර ස්ට්‍රෝං වුණත් මෝල්ටා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේ most important part එක තමයි ඉන්ටර්විව් එක. ෆයිනල් ඩිසිෂන් එකට ලොකුම ඉම්පැක්ට් එකක් දෙන්නේ මේ ඉන්ටර්විව් එකෙන්. ඒක නිසා මම අද කියන්නේ ඉන්ටර්විව් එකේ අහන ප්‍රධාන ප්‍රශ්න මොනවද? ඊට පස්සේ අපි කරන common mistake මොනවද? පාස් වෙන tips වගේ දේවල් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් share කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු ඇයි ඉන්ටර්විව් එකක් වැදගත් වෙන්නේ කියලා. ගොඩාක් ස්ටුඩන්ට්ලා හිතන්නේ ඩොකියුමන්ට් කම්ප්ලීට් නම් වීසා එක ඊසි කියලා. හැබැයි ඔෆිසර්ස්ලා බලන්නේ ඩොකියුමන්ට් පාර්ට් එක විතරක් නෙවෙයි. ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද? කෝස් නොලෙජ් තියෙනවද? ෆියුචර් ප්ලෑන් ක්ලියර්ද? ඒ වගේ දේවල් චෙක් කරනවා. ඒක නිසා අපි ඉන්ටර්විව් එකට සීරියස්ලි ප්‍රිපෙයාර් වෙන්න. අපි දැන් බලමු මෝල්ටා ස්ටුඩන්ට් වීසා එකේදී මොන වගේ ප්‍රශ්නද අපෙන් අහන්නේ කියලා. අපි ගමු why මෝල්ටා කියන ප්‍රශ්නය මුලින්. මෙතනදී අපිට මෝල්ටා වීසා එකක් ලබා ගත්තාම අපිට යුරෝපයේ travel කරන්න නිදහසේ travel කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් අපි ඉන්ටර්විව් එකේදී අපි ඒ වගේ දේවල් කියන්නේ නැහැ. මොකද අපිට මෝල්ටා තෝරගන්න ඇයි අපි තෝරගන්නේ කියන එකට අපි strong reason ටිකක් අපි දෙනවා. උදාහරණයක් විදියට මෝල්ටා වල ඉංග්‍රීසි භාෂාව use කරනවා. ඊට අමතරව affordable fees තියෙනවා. UK, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් එක්ක බලද්දි අන්න ඒ වගේ අපි මෝල්ටා තෝරගන්න ඇයි අපි මෝල්ටා තෝරගන්නේ කියන එකට අපි strong reason ටිකක් අපි කියන්න ඕනේ. නැතුව නිකන් normal අපිට යුරෝපේ යන්න පුළුවන් ඒ වගේ දේවල් කියන්න එපා ඉන්ටර්විව් එකේදී. මගේ last වීඩියෝ එකේ මම මෝල්ටා සහ පෝලන්ඩ් කම්පැරිසන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඒකෙනුත් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මෝල්ටා තෝරගන්නේ ඇයි කියන එකට තවත් අපිට හේතු මොනවද කියන එක. අපි ඊළඟට බලමු why this college කියන ප්‍රශ්නය. මේකෙදී අපි ඇයි මේ කොලෙජ් එක තෝරගන්නේ කියන එකටත් අර කලින් දුන්නා වගේ හොඳ ස්ට්‍රෝං ආන්සර් එකක් දෙන්න ඕනේ. හැබැයි ඔයාලට එතනදී හොඳට තියෙන්න ඕන කොලෙජ් එක පිළිබඳ නොලෙජ් එක. කොලෙජ් එකේ රෙපියුටේෂන් එක කොහොමද? ෆැසිලිටිස් මොනවද? ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් මොනවද? ඒ වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්න. අපි ඊළඟට බලමු why this program කියන එක. ඔෆිසර්ස්ලා මේකෙන් බලන්නේ ඔයාගේ කෝස් එක ෆියුචර් එකත් එක්ක කොච්චර මැච් වෙනවද කියන එක. ඒ කියන්නේ අපි අපේ ෆියුචර් එකටනේ අපි කොහොමද ස්ටඩීස් කරන්නේ. එතකොට අපේ ෆියුචර් ප්ලෑන් එකත් එක්ක ඒ ෆියුචර් ප්ලෑන් එක අචීව් කරගන්න කොච්චර මේ ප්‍රෝග්‍රෑම් එක අපිට හෙල්ප් වෙනවද කියන එක තමයි ඔෆිසර්ස්ලා මෙතනින් බලන්නේ. ඒක නිසා ඒක ගැන කෙයාෆුල් වෙන්න. අපි ඊළඟට බලමු ස්පොන්සර් කියන පාර්ට් එක. මේ පාර්ට් එක අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි self sponsor and family support. එතකොට self නම් අපි දන්නවා අපේ ඉන්කම් එක අපි කොහොමද හොයාගත්තේ ඒ වගේ දේවල්. ඒතර අපේ ජොබ් එක ගැන ඒ දේවල් අපිට නොලෙජ් එකක් තියෙනවනේ. ඒ දේවල් ගැන හොඳට බලන් යන්න. ෆැමිලි ස්පොන්සර් නම් කවුද පවුලේ ස්පොන්සර් කරන්නේ ඔයාගේ අධ්‍යාපනය වෙනුවෙන්? ඒ ස්පොන්සර් කරන කෙනාගේ ජොබ් එක මොනවද? කොච්චරක් විතර ඉන්කම් එකක් එනවද? ඒ දේවල් පිළිබඳව හොඳ දැනුමක් අරන් යන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. after studies what will you do? මේ ප්‍රශ්නය රිස්කි ප්‍රශ්නයක්. මොකද මෙතනදී එම්බැසිඩර්ස්ලා බලන්නේ ඔයා ස්ටඩි කරායින් පස්සේ මොකක්ද ඔයාගේ බලාපොරොත්තු කියන එක. එතනදී අපි අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ ස්ටඩීස් වලින් පස්සේ අපි ලංකාවට එනවා. මොකද මගේ පවුලේ සියලුම දෙනා ඉන්නේ ලංකාවේ. ෆැමිලි ප්‍රොපර්ටිස් ඒ හැමදේම තියෙන්නේ ලංකාවේ. මගේ ෆියුචර් එක තියෙන්නේ ලංකාවේ. ඒක නිසා අනිවාර්යෙන් මම ස්ටඩීස් වලින් පස්සේ ලංකාවට එනවා කියන දේ අනිවාර්යෙන් මෙතනදී කියන්න. ඊළඟට කොමන්ලි අහන ප්‍රශ්නයක් තමයි accommodation. accommodation එක ගත්තාම ඔයාලට සමහර විට යුනිවර්සිටි එකෙන් ප්‍රොවයිඩ් කරන accommodation එකක් තියෙන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ඔයාලා බුක් කරගත් එකක් වෙන්න පුළුවන්. නමුත් කොයි විදියෙන් හෝ ඔයාලගේ accommodation එකේ නම ඊට පස්සේ ඒක තියෙන location එක ඒකට අපි කීයක් pay කරලා තියෙනවද? අපි එතකොට ඒක බුක් කරලා තියෙනවා නම් බුක් කරලා තියෙන්නේ කොච්චර දවසකටද? මේ හැමදේම ගැන හොඳ දැනුමක් තියාගන්න. ඊළඟට ඉන්ෂුරන්ස් එකත් එහෙමයි. ඉන්ෂුරන්ස් එකේ කම්පැනි නේම් එක එතකොට ඒක කොච්චරක් කවර් එක තියෙනවද? එතකොට ඒකේ ඩියුරේෂන් එක කොච්චරද? වැලිඩිටි පීරියඩ් එක ඒ දේවල් ගැන හොඳට දැනුමක් තියාගන්න. ඊළඟට අපෙන් අහන්න පුළුවන් අපේ ෆ්ලයිට් ඩීටේල්ස් සම්බන්ධව. එතකොට අපේ එයාලයින් එක මොකද්ද? ඒක රූට් එක මොකද්ද? ඒ වගේ ඩිපාචර් ඩේට් එක, අරයිවල් ඩේට්
ඒ වගේ දේවල් ගැන පොඩි දැනුමක් තියාගන්න. ඊට අමතරව මෝල්ටා ලොකේෂන් එක සම්බන්ධව රටේ පිහිටීම කොහෙද, කැපිටල් එක මොකද්ද, ක්ලයිමේට් මොනවද, ඒ වගේ හැමදේම පිළිබඳව පොඩි දැනුමක් තියාගන්න. තවත් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි part time work or නැත්නම් ඔයාගේ free time එකේදී ඔයා මොකද්ද කරන්නේ වගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නවලදී ඔයා careful උත්තර දෙන්න. මොකද ඒ ප්‍රශ්නවලදී ඔයා work කරන්න බලාපොරොත්තු වෙන යනවා කියන දේ mention කරන්න එපා. ඔයා ස්ටඩීස් වලට යන්නේ. ඔයාගේ මේන් ප්‍රයොරිටි එක වෙන්නේ ස්ටඩීස්. අපි දැන් බලමු common mistake මොනවද කියලා. ඉන්ටර්විව් එකේදී ගොඩාක් ස්ටුඩන්ට්ලා කරන common mistake එකක් තමයි කටපාඩම් කරගත්තා වගේ robotic answer දෙන එක. ගොඩාක් answer අපි සාමාන්‍යයෙන් කටපාඩම් කරගෙන ගිහින් තමයි ඔයාලා උත්තර දෙන්නේ. ඒක කරන්න එපා. ඔෆිසර්ස්ලාට ඒක තේරෙනවා. මෙයා කටපාඩම් කරගෙන ඇවිල්ලා මේ උත්තර දෙන්නේ. ඒක නිසා එයාලට සැකයක් ඇති වෙන්න පුළුවන් මේ answers natural නෙවෙයි කියන එක. ඊළඟ mistake එක තමයි nervous body language. ඒ කියන්නේ answer එක හරි වුණත් body language එක weak නම් එයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක. කියන්නේ eye contact නැතිවීම තමයි ගොඩාක් දුරට වෙන්නේ. තව body language එකේ ප්‍රශ්නයක් විදියට handshake කියන්නේ අතපය විසි කර උත්තර දෙන එක එයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒකත්. number 3 වෙන්නේ document එක answers match නොවීම. ඒ කියන්නේ example එකක් විදියට ගත්තොත් එහෙම ඔයා submit කරපු document වල bank balance එක තියෙන්නේ euro 10000ක් කියලා. නමුත් ඔයාගේ interview එකේදී ඔයා දෙන answer එකේ තියෙන්නේ 11000ක් කියලා. ඒ වගේ දෙයක් වුණොත් එහෙම ඔෆිසර්ස්ලාට සැකයක් ඇති වෙනවා මෙයාට document සම්බන්ධව clear දැනුමක් නැහැ කියලා. ඊළඟට අපෙන් අතින් වෙන mistake එකක් තමයි future plan clear නැතිවීම. ඒ කියන්නේ ඔයාගේ plan එක realistic සහ clear නොවීම. ඒක ගොඩාක් දුරට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද තමන්ගේ future එක තමන්ට clear නැත්නම් මොකක්ද වෙන්නේ ඉස්සරහට කියන දේ ලොකු සැකයක් ඇති වෙන්න පුළුවන් ambassadors-ලාට. ඊළඟට කරන mistake එකක් තමයි English fluent කියලා පෙන්වන්න over talk කරන එක. ඒ කියන්නේ ගොඩාක් අය English fluent කියලා prove කරන්න too much explain කරනවා answer. එහෙම කරන්න එපා. එතකොට ඔයාලට confuse වෙන්නත් පුළුවන්, mistake ඇති වෙන්නත් පුළුවන්. ඔයාලා simple natural English ප්‍රමාණවත් ඒක use කරන්න. ඔෆිසර්ස්ලා බලන්නේ accent එක නෙවෙයි clarity එක. දැන් අපි interview එක pass වෙන්න important tips ටිකක් බලමු. පළවෙනි එක තමයි interview එකට කලින් question ටික හොඳට බලා ගන්න. හොඳට practice කරන්න. second එක තමයි short method use කරන්න. ඒ කියන්නේ question එක ආපු ගමන් දිගටම explain කරන් යන්න එපා. ඕන එකයි එපා එකයි හැමදේම. හොඳම method එක තමයි මුලින් important reason ටික කියන්න. ඊට පස්සේ supportive details add කරලා explain කරන්න. තුන්වෙනි දේ තමයි හොඳට dress වෙලා confident විදිහට යන්න. interview එකට clean decent dress එකක් ඇඳලා යන්න. officer-ට first impression එක එතනින්මම හැදෙනවා. හතරවෙනි දේ course details හොඳට දැනගෙන යන්න. ඔයා apply කරපු course එකේ කාලය, subject, future opportunities ගැන හොඳට දැනගෙන යන්න. පස්වෙනි දේ තමයි financial document පිළිබඳව හොඳ දැනුමක් තියාගන්න ඕනේ. bank balance, sponsor income, tuition fee, living expenses ඒ ගැන හොඳ basic idea එකක් අරන් තියාගන්න. හයවෙනි දේ තමයි first impression එක. ඒක ගොඩාක් වැදගත්. interview room එකට යනකොට smile එකක් දීලා respectful විදිහට greet කරන්න. ඒ time එකට අනුව සුබ උදෑසනක්, සුබ මධ්‍යහ්නක් ඒ වගේ සර් මැඩම් ඒ කෙනා අනුව ඒ විදිහට හොඳ greeting එකක් දෙන්න. හත්වෙනි දේ තමයි eye contact maintain කරන්න. answer දෙනකොට බිම බලන් වටපිට බලන් answer දෙන්න එපා. officer එක්ක natural eye contact තියාගන්න. අන්තිම tips එක තමයි question එක හරියට තේරෙන්නේ නැත්නම් ආයෙ අහන්න. question එක full understand නැතුව guess කරලා answer දෙන්න එපා. respect විදිහට කියන්න සර් කරුණා කරලා answer එක ආයෙ කියන්න කියලා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද මම කියලා දුන්නේ ඉන්ටර්විව් එකට යන්න කලින් දැනගෙන ඉන්න ඕන වැදගත් දේවල් ටික. හැබැයි ඇත්තම ඉන්ටර්විව් එක ඇතුලේ මොන වගේ ප්‍රශ්න එකක් තියෙනවද? ඔෆිසර්ස්ලා කොහොම ක්වෙස්චන් අහනවද? ඒක ප්‍රැක්ටිකලි වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඊළඟ වීඩියෝ එකෙන් මම මගේ Malta student visa experience එක මුල ඉඳලා අගට share කරනවා. ඒ අහපු real question මම දුන්න answers ඒ movement එකේ මට දැනුනේ හැමදේම කියන්නම්. ඒ වීඩියෝ එක මිස් කරගන්න එපා.